අයිබෝන් වාසනාවන්ත සුබ උදෑසනක් ඔබ හැම දිනාටම අරුමැසි පුරවැසියන්ගේ ධනාත්මක පුරෝකථනයේ අලුත් අපි ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ අද නොවැම්බර් මාසේ 6 වෙනිදා බ්‍රහස්පතින්දා දවසෙත් හැමෝටම වාසනාවන්ත දවසකට ආශිර්වාද පතමින් අපි අද වැඩසටහන ආරම්භ කරන්න සූදානම් වෙන්නේ රෝනි අයිබෝන් සුබ උදෑසනක් රෝනි ජීවිතයේදී සුබ උදෑසනක් ජීවිතයේදී දැන් සාමාන්‍යයෙන් අසනීප වුණාම අපි බෙහෙත් ගන්නවානේ බෙහෙත් වලට අපි ඉක්මනින් සනීප වෙනවා ඒ වගේම තමයි සමහර වෙලාවට මිනිසුන් මුණ ගැහෙනවා රෝවනි අපිට හරියට බෙහෙත් පෙත්තක් වගේ හරියට අපි කියනවා මායාකාරී මිනිසුන් කියලා. ඒ කියන්නේ එක වචනයකින් තවත් කෙනෙක්ගේ හිත නිවන්නට පුළුවන්. සමහරට ඊටාම ජීවිතය ගැන කලකිරීමෙන් ඉන්න කෙනෙකුගේ ජීවිතය ඔසවා තබන්නට පුළුවන්. හරිම ආදරණීය මිනිස්සු ජීවිතයේදී අපිට මුණ ගැහෙනවා. ඔබත් ඒ වගේ ධනාත්මක සිතුවිලි වලින් අනිත් අයව පෝෂණය කරන ආදරණීය චරිතයක් වෙන්න. ඒ වගේම රෝනි ජීවිතයේදී සමහර වෙලාවට මේ සතුට කියන එක පමණයි වෙන ජීවිතේ වැදගත් වෙන ඉදිරියට යන්න. හැබැයි සංසන්දනය තුළ සමහර වෙලාවට ජීවිතේ අඩාල වෙනව නේද? අනිවාර්යයෙන්ම සතුටින් සැනසීමෙන් ඔබට ජීවත් වෙන්නට අවශ්‍ය නම් ඔබ සඳහන් කළ ආකාරයට සංසන්දනයට වඩා ඔබේ ශක්තියන් හඳුනා ගන්නට උනන්දු වෙන්න. ඔබේ ජීවිත ගමන තවත් ජීවිත ගමනක් එක්ක සංසන්දනය කරන්නට යනවට වඩා ඔබේ ශක්තියන් හඳුනාගෙන ඔබේ ආදරණීයන්ගේ උදව්වෙන් ඔබේ ශක්තියන් වලින් ඔබ නැගී සිටින්න උත්සාහ කරන්න. විශේෂයෙන් කතාවක් තියෙනවා ඊරටත් හඳටත් බබලන්නේ ඒ අයට අයිති කාලය තියෙනවා කියලා. ඉතින් සතුටින් ජීවත් වෙන්න, සැනසීමෙන් ජීවත් වෙන්න ඔබේ ශක්තියතාවෙන් හඳුනාගෙන ඒවා දියුණු කරන්න කියන ආරාධනාවත් එක්ක අපි මේ ආරම්භ කරන්නේ අලුත් දිනක්. ඔබ අලුත් දිනක් සමගින් අද අපේ සාකච්ඡාවට නිමිත්ත බවට පත් වෙන්නේ ඔබේ මුළුතැන්ගේ වැඩිපුරම භාවිත කරන දෙයක්. සමහර විට අද ඔබ උදෑසන ආහාරයට වෙන්න පුළුවන්, කාර්යාලයේ දවල් ආහාරය සඳහා ගෙන යන ආහාරයට සඳහා මේ කීන ද්‍රව්‍ය එකතු කරලා ආහාරය සකසා තියනවා වෙන්නට පුළුවන්. ඉතින් අද අපේ සාකච්ඡාවේ අපි කතා බහ කරන්න සූදානම් වන්නේ ආහාර පිසීමට යොදා ගන්න තෙල් පිළිබඳව. ඒ පිළිබඳව සාකච්ඡා කරන්න අපි ආරාධනා කරා බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ පෝෂණ අංශයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සායනික පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිමති වික්‍රමසේකර වෛද්‍යතුමාට අපි තෙල් පිළිබඳව කතා කරන නිසා අපේ ශරීරයට තෙල් කියන දේ කොයිතරම් වැදගත්ද කියන තැනින් අපි සාකච්ඡාව ආරම්භ කරමු. ඔරුවිනේ කියන්නේ දැන් අපේ ඇඟ ගත්තොත් එහෙම ඒ කියන්නේ අපේ ඇඟ හැදිලා තියෙන එක විදිහ ඒ කියන්නේ ගොඩක් ද්‍රව්‍ය එකතු වෙලා නිතර ඒකේ මේ ලිපිඩ එහෙම නැත්නම් තෙල් කියන්නේ අපේ ඇඟේ හැදිලා තියෙන ප්‍රධානම සංඝටක වලින් එකක්. එතකොට අපිට තෙල් කියන එක අත්‍යවශ්‍යයි. ඒ හින්දා අපේ ඇඟ ගොඩ නැගෙනවා. විශේෂයෙන්ම අපේ ස්නායු පද්ධතිය, අපේ මොළය, එතකොට අපේ ගොඩක් වෙලාවට අපේ සෛල බිත්ති හැදිලා තියෙන තෙල් එක. එතකොට සමහර හෝමෝන තෙල් වල තමයි තෙල් මාධ්‍යයක් තමයි තියෙන්නේ. එතකොට සමහර විටමින් වර්ග එතකොට ඒවා ගෙන යන මාධ්‍ය විදිහට අවශෝෂණය කරන මාධ්‍ය විදිහට තෙල් අවශ්‍ය වෙලා තියෙනවා. තෙල් කියන්නේ අපේ ඇඟට අත්‍යවශ්‍ය පෝෂණ සංඝටකයක්. ඒ වගේම තෙල් වල තියෙන වැදගත් දේ තමයි තෙල් කියන්නේ ශක්ති ගබඩාවක්. කියන්නේ තෙල් චුට්ටක ශක්තිය ගොඩක් තියෙනවා. අපි දුර්වල වෙලා ඉන්න වෙලාවක ඒ කියන්නේ අපි අපේ ඇඟ වැඩ කරන්නේ නැති ඒ කියන්නේ අපිට ගොඩක් කන්න බැරි වෙලාවක පොඩි දෙයකින් අපිට ලොකු ශක්තියක් ඇඟ ඇතුළට ගන්නත් පුළුවන් වෙන සංඝටකයක් තමයි තෙල් කියන්නේ. මෙවැනි වැදගත් සංඝටකයක් අපි කැමති තෙල් ටිකක් දාලා රසවත් විදිහට ආහාරයක් පිස ගන්න. ආහාරයක් පිස ගත්තී මේ තෙල් වල තියෙන ප්‍රධාන පෝෂණය රැකගෙන කොහොමද අපි ආහාරය පිස ගන්නේ? ඔව්. ඒ කියන්නේ තෙල් වල ඇත්තටම ඒ කියන්නේ තෙල් වල පෝෂණය ගත්තාම තෙල් වල අපි හිතන්න ඕන જાති දෙකක් තියෙනවා මේ රුවිනි. පළවෙනි දේ තමයි තෙල් එක හැදිලා තියෙන්නේ දැන් කාබන් සහ හයිඩ්‍රජන් කියන මූල ද්‍රව්‍ය දෙක එකතු වෙලා හැදිලා තියෙනවා. මේකේ එක එක තෙල් වල මේක හැදිලා තියෙන හැටි වෙනස්. ඒතකොට අපි තෙල් පාවිච්චි කරනකොට අපි කියන්නේ ලෝකේ තෙල් පාවිච්චි කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපි තෙල් පාවිච්චි කරන ඩ්‍රෙසින් විදිහට. ඒ කියන්නේ අලංකාර කරන්න වගේ එහෙම නැත්නම් රහ එකතු කරන්න අපි තෙල් ගන්නවා. රුවිනි ඒ කියන්නේ තෙල් කියන්නේ වෙනම රහක්. ඒ කියන්නේ මුල් කාලේ අපි ඔය රහ ගත්තම අපි කතා කරේ ඇඹුල් රස, තිත්ත රස, පැණි රස ඒ විදිහෙන් අපි කතා කරේ. ඒ වුණාට මේ තෙල් කියන රහ ස්ට්‍රෝං ෆ්ලේවර් එකක්. එහෙම නැත්නම් ටිකක් අර අපි කැමති මට්ටම ඉක්මවා යන රස කියන එක පහු කාලේ ආවා. ඒ හින්දා තමයි මේක ඩ්‍රෙසින් විදිහට අපි ඇත්තටම පාවිච්චි කරලා රස වැඩි කරන්නේ.
දෙවෙනි ක්‍රමය තමයි අපි උයන්නේ. කියන්නේ ගොඩක් වෙලා ලංකාව වගේ රටවල අපි තෙල් පාවිච්චි කරන්නෙම උයන්නේ. කියන්නේ රත් කරගන්න. ওই දෙක තමයි එතකොට අපි තෙල් පාවිච්චි කරන ක්‍රම. එතකොට මේකේ ඔබතුමී ඇහුවේ මගෙන් මේ තෙල් එකේ ಗುಣ නසන්න නැතුව කොහොමද අපි පාවිච්චි කරන්නේ. ඒතනදි තමයි මේ හීට් පොයින්ට් එක කියන එක වැදගත් වෙන්නේ. හීට් පොයින්ට් එක කියන්නේ වරුවිනේ වතු වෙනකොට දැකලා ඇති. අර අපි තෙල් දානකොට මේ තෙල් එක රත් කරනකොට දුම් එන වෙලාවක් තියෙනවනේ. ඕකේ එක එක තෙලත් එක්ක වෙනස්. ඒතර මේ හීට් පොයින්ට් එකේදී තමයි තෙල් එකේ ස්ට්‍රක්චර් එක වෙනස් වෙන්න ගන්න. ඒ කියන්නේ තෙල් එකේ තියෙන ස්වභාවය වෙනස් වෙන්න ගන්න මෙන්න මේ හීට් පොයින්ට් එකේදී. ඒතර අපි හීට් පොයින්ට් එක පැන්නුවොත් එහෙම තෙල් එක වෙනස් වෙන්න තියෙන chance එක වැඩි. ඒ හින්දා හොඳම දේ තමයි හීට් පොයින්ට් එකෙන් මෙහා අපිට උයා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අර දුම් එන වෙලාවට මෙහෙන් උයා ගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි එහෙම කරන්න බෑ අපි ගැඹුරු තෙලේ බදිනවා නම්. මොකද බදින වෙලාවට අපි හීට් පොයින්ට් එක පන්නනවා. ඔව් දැන් අපි තෙල් වර්ග භාවිතා කරද්දී පොල් තෙල් භාවිතා කරනවා, ඔලිව් තෙල් භාවිතා කරනවා, සූර්යකාන්ත තෙල් පාවිච්චි කරනවා, එළවලු තෙල්. දැන් මේ සෞඛ්‍ය සම්පන්න බව අනුව මේ විවිධ තෙල් වල තියෙන වැදගත්කම කොහොමද වෛද්‍යතුමා? ඔව් ඒකත් හරිම වැදගත්. ඒ කියන්නේ අපේ සමහර වෙලාවට අපි කියන්නේ අපි හිතනවානේ මේ තෙල් එක තමයි හොඳම. නැත්තම් මේ තෙල් එක තමයි හොඳම. එහෙම කියලා අපි හිතනවානේ. එහෙම එකක් නෑ රුවිනේ. ඒ කියන්නේ තෙල් ගත්තාම එක එක තෙල් වල තියෙන එක එක ස්වභාවයන්. මේ හැම තෙල් වලම තියෙන සමහර ස්වභාවයන් අපිට වැදගත්, සමහර ස්වභාවයන් අපිට හොඳ නෑ. ඒතර අපිට කොයිම වෙලාවකවත් කියන්න එපා බෑ මේ තෙල තමයි හොඳම. මේ තෙල ඕන තරම් ගන්න. ඒකයි මම මේ කියන්නේ වෛද්‍ය විද්‍යාත්මකව. නැතු අර කාට හරි හිතන එහෙම එකක් නෙවෙයි. වෛද්‍ය විද්‍යාත්මක සහ පරීක්ෂණ වලින් හොයාගෙන තියෙන දේ තමයි එක එක තෙල් පාවිච්චි කරන අවස්ථාව අනුව වෙනස් වෙනවා. දැන් අපි කියමු ඩ්‍රෙසින් එකක් විදියට වගේ එහෙම නැත්නම් අපි මද රස්නේ ඒ කියන්නේ අර මංකේ හීට් පොයින්ට් එකට එන්නේ නැතුව අපි තෙල් පාවිච්චි කරනවා නම් ගොඩක් වෙලාවට ඔය මේ කියන්නේ සන්තුෂ්ත නොවන මේදයක් පාවිච්චි කරන එක තමයි හොඳ. ඒතර ඒ වගේ වෙලාවට තමයි ඔලිව් ඔයිල් එහෙම අපිට ගොඩක් වෙලාවට පාවිච්චි කරන්න වෙන්නේ. හැබැයි අපි රත් කරනවා නම් ගොඩක් වෙලාවට රත් කරන තෙල් එක තියෙන්න ඕන දේ තමයි හීට් පොයින්ට් එක ගොඩක් වැඩි වෙන්න ඕන. ඒතර හීට් පොයින්ට් එක වැඩි තෙල් ගත්තාම ගොඩක් වෙලාවට ඔය පොල් තෙල් වල හීට් පොයින්ට් එක වැඩි. ඊට අමතරව ඒ කියන්නේ ලංකාවේ අපි පාවිච්චි කරන්නේ ඔය ඇවකාඩෝ අලිකට පීරවල ඒවයි හීට් පොයින්ට් එක වැඩි. ඒතර හීට් පොයින්ට් එක වැඩි තෙල් ගොඩක් තියෙනවා. එතකොට අපි ගොඩාක් රත් කරනවා නම් ඒ වගේ වෙලාවට පොල් තෙල් වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපි ගොඩක් රත් කරන්නේ නැත්නම් තෙල් රහ එකතු කරගෙන ගන්නවා නම් ගොඩක් වෙලාවට අර වගේ තෙල් එකකට යන්න හොඳයි. ඊට අමතරව අපි ඇත්තටම ලංකාවේ ගොඩක් පාවිච්චි කරන තල තෙල් අපි ඒවා ගැන කතා කරන්නේ නේ. ඒ වුණාට ඒවත් මේ වගේම වැදගත්. ඒ කියන්නේ මිශ්‍රණයක් විදිහට තෙල් ටිකක් තියාගෙන අවශ්‍ය වෙලාවට අවශ්‍ය තෙල විතරක් පාවිච්චි කරන එක තමයි හොඳම. එතකොට හැම තෙලක්ම හරියන්නේ හැම දෙයකටම. ගැළපෙන ආකාරයට තමයි තෙල් පාවිච්චි කරන්න ඕනේ. දැන් ආහාර සඳහා තෙල් භාවිතා කරද්දී ඔබ තෙල් ටිකක් තවරනවා වෙන්න පුළුවන්. මේ වෛද්‍යතුමා සඳහන් කරපු ආකාරයට ගැඹුරු තෙලේ බදිනවා, කිරට උයනවා. මේ හැම දෙයකදීම තෙල් භාවිතා කරනවා. දැන් අපි අවධානය යොමු කරමු ගැඹුරු තෙලේ බදින ආහාර ගැනීමෙන් කොහොමද සෞඛ්‍යයට මොන වගේ බලපෑමක් ඇති වෙන්නේ? ගැඹුරු තෙලේ බදින. ඒක හරිම වැදගත් කතාවක් රුවිනි. මොකද මේ පහුගිය කාලේ සමාජ මාධ්‍යවල එහෙම ටිකක් වැඩිපුර සංසරණය වුණා. මේ තෙල් එහෙම ඕන තරම් බැදලා කෑවට කමක් නැහැ. පොල් තෙල් ඕන තරම් බදින්න පුළුවන්. ඒ වගේ ඒවා ඇත්තටම වෛද්‍ය විද්‍යාවෙන් පිටයි. ඒ කියන්නේ ඒවා අර එක්ස්පර්ට් ඔපිනියන් එකක් විදිහට දුන්නට පරීක්ෂණ වලින් ඇත්තටම කියලා තියෙන්නේ එහෙම පාවිච්චි කරන්න බෑ කියලා. එතකොට දැන් අපි ගැඹුරු තෙලේ බදිනවා නම් මට දෙන්න පුළුවන් ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි ඇත්තටම අපි ගැඹුරු තෙලේ බදින කනකොට අපිට තෙල් වැඩිපුරම යන්නේ රුවිනේ මේ අපි පාවිච්චි කරන භාජනයත් එක්ක. මොකද ගැඹුරු තෙලේ බදිනවා නම් මේක යට යනවා සහ ඇලෙන්නේ නැති වෙන්න ඕන භාජනය. එතකොට කරන්න පුළුවන් වැදගත්ම දේ තමයි තෙල් ප්‍රමාණය අඩු කරගන්න එක. එතකොට තෙල් ප්‍රමාණය අඩු කරන්න පුළුවන් ලේසිම දේ තමයි අපි නොයලෙන බදුනක් පාවිච්චි කරලා ඒකට තෙල් දාලි වෙලා මේක දෙපැත්ත දාලා බැද ගන්න එක තමයි අපිට කරන්න පුළුවන් හොඳම දේ. ඒකට හැබැයි අපි ගැඹුර නෙවෙයි ඒක. හැබැයි තෙල් අර බැදෙන සහ රස අපිට ඒ විදිහටම ගන්න හැකියි. දෙවෙනි කාරණේ තමයි ඔබ ගැඹුරු තෙලේ බදිනවා නම් ඒ තෙල් එක ආයි පාවිච්චි කරන්න එපා. ඒක පොල් තෙල් උනත්
වෙන තෙල් එකක් වුණත් තෙල් නැවත නැවත බැදුනහම ඒකේ ඇති වෙන්න ලෝකේ පරීක්ෂණ කරලා හොයාගෙන තියෙනවා. ඒකේ හැදෙනවා කියලා විස සංඝටක මේවා කැන්සර් හැදෙන්න නැත්නම් පිළිකාකාරක කියලා හොයාගෙන තියෙනවා. හොඳම දේ තමයි කිසිම තෙලක් නැවත නැවත නම් බඳින්න එපා. ඒක වැරදි මතයක්. කිසිම තෙලක් නැවත නැවත බඳින්න බෑ. ඔබ නැවත නැවත බඳින්න වෙන්නේ රුවිනේ අපි ගැඹුරු තෙලේ බඳිනකොට ගොඩක් තෙල් පාවිච්චි කරනවා. එතකොට අපිට ලෝභයි මේක විසික් කරන්න. ඒ හින්දා හොඳම දේ තමයි ඔබ ෆ්‍රයි කරගන්නවා නම් හොඳම දේ භාජනය පොඩ්ඩක් මාරු කරලා තෙල් ටික අඩු කරගත්තා නම් බැදලා යනකොට ওই තෙල් ටික ඉවර වෙනවා. දැන් සමහර නිවෙස්වල පොල් කිරි දාලා උයද්දී පළවෙනි කිර අයින් කරනවා. සාමාන්‍ය නිවෙස්වලදී පළවෙනි කිර අයින් කරලා සමහරලාට දෙවෙනි කිරත් අයින් කරලා තුන්වෙනි කිරෙන් තමයි උයන්න පටන් ගන්නෙ. දැන් මේ තියෙන මේකෙන් ලැබෙන පෝෂක පදාර්ථ අඩු වැඩි වෙනවද? එහෙම නැත්නම් මේ තියෙන සෞඛ්‍යමය සත්‍යතාවය මොකද්ද? හොඳ ප්‍රශ්නයක්. ආහාර කියන්නේ සංස්කෘතියක්. එතකොට එක එක රටවල් වල උයන ක්‍රම වෙනස්. දැන් සමහර රටවල් වල වතුරෙන් වෙනවා. දැන් සමහර රටවල් වල ඔය ගී ඒ වගේ කියන්නේ කිරි මිශ්‍ර ඒ කියන්නේ ගව ගිතෙල් වගේ පාවිච්චි කරලා. අපේ වගේ රටවල් වල සාමාන්‍යයෙන් අපි පොල් කිරිත් එක්ක තමයි උයන්නේ. ඊළඟ වැදගත්ම දේ වෙන්නේ මේ පොල් කිරි එක්ක උයන්නේ අපි එළවලු. ඔව්. එතකොට එළවලු කියන්නේ අපේ ඇඟට ගන්න ඕන සංඝටකයක් සහ එළවලු කියන්නේ රහ දෙයක් නෙවෙයි. එළවලු වල ස්වභාවයම එළවලු චිත්ත රහයි. එතකොට එළවලු වල රහ ගන්න නම් අපි යම් යම් වෙනස්කම් කරනවා. එතකොට මේ කිරි දාලා තමයි ගොඩක් වෙලාවට අපි ලංකාවේ අපි තෙල් මේ ආහාර පිසගන්නේ. එතකොට අපි ඒ කියන්නේ කිරි අයින් කරොත් එහෙම ගොඩක් වෙලාවට අපේ ආහාර දාමින් අයින් වෙන්නේ එළවලු. ඒ හින්දා මේ ඒ කියන්නේ කිරි දාලා ඉවට කමක් නැහැ. ඒක රහට කන්න. හැබැයි අර ඕන තරම් හැමදේම කරන්න ඕන කියලා එකක් නෑ. ඒ කියන්නේ මිටි කිරි පාවිච්චි කරන්න බෑ කියන එක බොරුවක්. කිසිම ලෙඩකට මිටි කිරි පාවිච්චි කරන්න බෑ කියලා එකක් නෑ. මිටි කිරි කියන්නේ ආහාර රස වෙන්න අපි ගන්න දෙයක්. නැත්නම් කිරි ටික අයින් කළේලා වතුරෙන් උයන්න ඕන කියලා එකක් නෑ. හැබැයි අර ඕනවට වැඩිය හැමදේම දානවා කියන එක නෙවෙයි. ඒක එළවලුවක් ඔබට පුළුවන් කිරි දාලා උයා ගන්න. තව එළවලුවක් තෙල් චුට්ටක් දා ගන්න පුළුවන් අවශ්‍යයි. තව එළවලුවක් මැල්ලුමක් විදියට හදා ගන්න පුළුවන්. ඒ විදිහට අර එකම විදිහට උයන්නේ නැති එක තමයි වැදගත් වෙන්නේ. අර සම්පූර්ණයෙන්ම අයින් කරනවට වැඩිය. ඔව්. ආහාර රසවත් වෙනවා එතකොටනේ. දැන් අපි ගන්න සමහර ආහාර වර්ග තියෙනවා අපි හඳුනන වේද මස් වර්ග වෙන්න පුළුවන්. සමහර දහන්නි වර්ග වෙන්න පුළුවන්. අපි කියනවා තෙල් ටිකක් වැඩි කියලා. සාමාන්‍යයෙන් දැන් අපි ව්‍යවහාරික කියනවා නිකන් ඌරු මස් වගේ දේවල් වල තෙල් වැඩි වගේ දේවල් කියලා. එතකොට දැන් මේ වගේ දේවල් පිළියෙල කරද්දී තෙල් පිළිබඳව අපි කොහොමද සැලකිලිමත් වෙන්නේ? ඔව්. මේක හරියම වැදගත් කතාවක් කරුනේ මේ තෙල් වර්ග ගත්තාම දැන් ඔකේ තියෙනවනේ සන්තුෂ්ත මේද සහ අසන්තුෂ්ත මේද. එතකොට අපේ මේ අපි මේ ඔක්කොම කතා කරන්නේ සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්නනේ. එතකොට මේ ජීවන රටාවේදී ලෝකේ කරලා තියෙන පරීක්ෂණ වලින් හොයාගෙන තියෙන දේ තමයි ඒ කියන්නේ අපේ හෘද වස්තුවට සහ පිළිකාකාරක සහ අපේ අක්මාවට බලපාන තෙල් වර්ග දෙකක් තියෙනවා නරකයි කියලා. ඒ කියන්නේ ඕනට වැඩි ගන්න හොඳ නැහැ කියලා. මේක එකක් තමයි ට්‍රාන්ස්මේදේ කියන එක. ඒක තමයි රත් කරනකොට අර ස්මෝක් පොයින්ට් එක පන්නලා ගියාට පස්සේ වෙන ඒ කියන්නේ ෆිසිකල් වෙනස් වීම. ඒ කියන්නේ තෙල් එකේ ස්වභාවය වෙනස් වීම නිසා ඇති වෙන දෙයක් තමයි ට්‍රාන්ස්මේදේ. તો සංතෘප්ත මේදේ කියන්නේ ස්වභාවයේ තියෙන දෙයක්. ඒ සංතෘප්ත මේදේ ගොඩක් වෙලාවට අඩංගු වෙන්නේ සත්ත්ව තෙල් වල සහ ඊට පස්සේ සීඩ්ස් ඔයිල් වල සමහර ඒවා සහ පොල් තෙල් වල තමයි තියෙන්නේ. එතකොට දැන් ඔය ඔබතුමී කිව්ව මේ ඌරු මාස් ඊට පස්සේ හරක් මාස් වගේ රතු ඒ කියන්නේ මේ රෙඩ් මීට් වල ගොඩක් වෙලාවට සංතෘප්ත මේදේ අඩංගුයි. සංතෘප්ත මේදේ අපිට අපේ දිනපතා ගන්න ඕන ශක්ති ප්‍රමාණයෙන් 110 පන්නන්න බෑ මුළු ශක්තිය. ඒ කියන්නේ මම උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම දැන් අපිට ඕන අපි කියමු ශක්තිය කැලරි වලින්මයි ඉන්නේ. කැලරි 1500 කියලා සාමාන්‍ය 1500 2000 තමයි සාමාන්‍ය පුද්ගලයාට ගන්න ඕන ප්‍රමාණය. එතකොට තෙල් අණුවක 9ක් විතර ශක්තියක් තියෙනවා ග්‍රෑම් එකක. එතකොට සංතෘප්ත මේදේ ග්‍රෑම් 15 පැන්නුවොත් එහෙම හෘද වස්තුවට බලපාන මේක වැඩි. ඒක
මම මේ කියන්නේ පරීක්ෂණ වාර්තා. එහෙම නැතුව මේ වෙන ඒවා නෙවෙයි right. එතකොට ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ සංතෘප්ත මේදේ 10%ට අඩුවෙන් තියාගන්න කියලා. ඇමරිකන් හાર્ට් ඇසෝසියේෂන් එක කියන්නේ 100%ට අඩුවෙන් තියාගන්න කියලා මේ 2025 වර්ෂයේ. මේක තමයි අප්ඩේටඩ් එක right. එතකොට අලුත්ම වාර්තාවක්. එතකොට ඒක වෙනස් කරලත් නැහැ. ඒ වෙනස් වෙලත් නැහැ පරීක්ෂණ වාර්තාවත් එක්ක. සාමාන්‍යයෙන් කියනවා ඒක අඩු කරගත්තාම ඔබගේ අවදානම 120කින් අඩු කර හැකි කියලා. ඒ කියන්නේ පහෙන් එකක්. ඒ කියන්නේ ඔබට නිරෝගීතාවය ලබා ගැනීමේ හැකියාව 120කින් වැඩි වෙනවා. එතකොට සාමාන්‍යයෙන් ග්‍රෑම් 300ක විතර මස් ප්‍රමාණයක අර ප්‍රමාණය හම්බ වෙනවා ඔබ ගත්තොත්. එතකොට ඔබ 3 වේලටම මේ වගේ මස් එකක් විතරක් ගත්තොත්. එහෙම නැත්නම් මේ මස් ඒ විතරක් නෙවෙයි අපි අටාව තෙල් දානවා, කිරි බොනවා, ඊට පස්සේ බටර් වල ගොඩාක් සංතෘප්ත මේදේ තියෙනවා මේ අහිතකර විදියට. එතකොට මේවා ඔක්කොම එකතු කරලා ඔබ ගන්න ගත්තොත් දවස ගානේ ඔබගේ මේක වැඩි වෙනවා. මේක රුවිනි මට තව දෙයක් මතක් කරන්න තියෙනවා. මේ අපි මේ කතා කරන්නේ ජීවිත කාලයක් ගැන. මේ අවුරුදු 2ක් අවුරුදු 5ක් ගැන නෙවෙයි. දීර්ඝ කාලෙ. එතකොට මේ කෙනෙක්ට හිතන්න පුළුවන් නෑනේ මම දැන් අවුරුදු 3ක් තිස්සේ කනවා මට මොනවත් වෙලා නෑ. මම අවුරුදු 5ක් තිස්සේ කනවා මොනවත් වෙලා නෑ. අපි මේ කතා කරන්නේ අවුරුදු 70ක 80ක විතර මිනිස්සෙකගේ ජීවිත කාලය ගැන. එතකොට කෙනෙක්ට අවුරුදු 3-4ක මොනවා හරි දෙයක් කියලා වැරදි මතයක් සමාජගත කරලා යන්න පුළුවන්. ඒතර සමාජයේම තමයි මේක යන්නේ. තේරෙන්නේ නැහැ. දෙයක් වුණාට පස්සේ අපිට කියන්න බෑ ඒක මොකද්ද වෙන්නේ කියලා. ඒ හින්දා වෛද්‍ය විද්‍යාත්මකව සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ කරන වෛද්‍ය පරීක්ෂණ ආයතනය කියන්නේ අපේ ප්‍රධානම මේ වෛද්‍ය විද්‍යාවේ පරීක්ෂණ සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයේ ඉන්න විශේෂඥ වෛද්‍යවරයෙක් වශයෙන් මට මේ ඒ කියන්නේ මට හිතන જાති කියන්න බෑ. සහ ජනතාව අමාරුයි දන්නත් බෑ. ඒ හින්දා කියන්න තියෙන දේ තමයි මස් කන්න පුළුවන්. උරු මස් කියන්නේ හොඳ මස් එකක්. හැබැයි ඒක ඒ කියන්නේ ඔබ කැමති නම් කන්න පුළුවන්. හැබැයි ඒක දිගට එහෙම කන්න හොඳ නැහැ. ඒතකොට හැම වෙලාවෙම අපේ ඇඟට වෙනසක් තමයි ඕනේ. කියන්නේ අපි වෙනස් කරන්න ඕනේ. කියන්නේ එකම දේ නෙවෙයි. අපි වෙනස් කරලා ආහාර ගත්තොත් එහෙම අර සමබරතාවය තමයි වැදගත්. ඔව්. දැන් නිතිපතා තෙල් පරිභෝජනය කිරීමෙන් දිනපතා අපි තෙල් පරිභෝජනය කිරීමෙන් අපේ සෞඛ්‍යයට කොහොමද බලපාන්නේ කියන කාරණාවේදී කොලෙස්ටරෝල් මට්ටම වෙන්න පුළුවන්, හෘද සෞඛ්‍යය වෙන්න පුළුවන්. කොහොමද තෙල් සහ කොලෙස්ටරෝල් මට්ටම හෘද සෞඛ්‍ය අතර තියෙන ධනාත්මක හෝ ඍණාත්මක සම්බන්ධතාවය මොනවද? ඔව්. ඒක තෙල් එක ගත්තාම හෘද වස්තුවේ අපි ප්‍රධාන දෙකක් ගැන කතා කරන කොලෙස්ටරෝල් වල එකක් තමයි LDL කියන එක. ඒතකොට ඒකේ LDL-C කියන එක තමයි ප්‍රධාන වශයෙන්ම කියන්නේ heart attack එකක් එන හින්දා අපේ සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන හොඳ කොලෙස්ටරෝල් සහ නරක කොලෙස්ටරෝල් හරියටම හරි. ඒතකොට නරක කොලෙස්ටරෝල් එක තමයි LDL. ඒකෙත් LDL-C සහ ApoB ප්‍රෝටීන්. ওই දෙක තමයි ප්‍රධාන වශයෙන්ම මේ රුධිර නාරයක් අවහිර වෙන්න හේතු වෙන්නේ. එතකොට මේක කොලෙස්ටරෝල් තැම්පත් වෙලා ඒ තැම්පත් වෙච්ච එක ඉරෝට් වුණොත් ඒ කියන්නේ ඒක කඩතොළු වුණොත් එහෙම රුධිර පට්ටිකා ගිහිලා හිර වෙලා මේකක් ඇති වෙනවා. එතකොට මේක අවහිර වෙන එක තමයි පළවෙනියටම වෙන්න ඕන. ඒ කියන්නේ ඊට පස්සේ ඒක කඩතොළු වෙන එක දෙවෙනියට වෙන්නේ. ඒක හරියට මේ විදිහට මට කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් වාහනයක බ්‍රේක් නැති වෙන එක තමයි ඉස්සෙල්ලාම අනතුරකට හේතු වෙන්නේ. ඊට පස්සේ ඒක ගිහිල්ලා වෙන වාහනයක හැප්පෙන එක හරි ගහක හැප්පෙන එක හරි වංගෝකින් ගිහිල්ලා පල්ලමකට වැටෙන එක හරි දෙවෙනි දේ. එතකොට අපිට හිතන්න පුළුවන් LDL කොච්චර වැඩි වුණත් කමක් නැහැ. ඒක නෙවෙයි හේතුව. මේක අර ගහේ කියන්නේ වාහනයක බ්‍රේක් නැති වෙන එක ප්‍රශ්නයක් නැහැ. මේකේ ප්‍රශ්නේ තියෙන ඉස්සරහා තියෙන ගහ හරි ඉස්සරහෙන් යන වාහන ටික හරි තමයි. එහෙම නැත්නම් වංගෝක පල්ලමක් තියෙන එක. බ්‍රේක් නැති එක නෙවෙයි ප්‍රශ්නේ. හින්දා බ්‍රේක් නැතුව වාහනේ පදින්න පුළුවන්. කියලා අපිට හිතන්න පුළුවන්. ඒ වගේ තමයි LDL කොච්චර තිබ්බත් ප්‍රශ්නයක් නැහැ කියලා සමහර වෙලාවට අපිට හිතෙන දේ. ප්‍රශ්නේ තියෙන්නේ LDL වැඩි වුණාම අපි මේක හදලා ඉවරයි අවේදතාවේ. මේක L බ්ලොක් වෙන්න විතරයි තියෙන්නේ. LDL වලට ඩිරෙක්ට් රිලේෂන්ෂිප් එකක්. ඒ කියන්නේ කෙලින්ම සම්බන්ධ වන විදිහට අපි ආහාර ගත්තොත් එහෙම LDL වැඩි වෙන විදිහට අනිවාර්යෙන් ඔබට ජීවිතයට හානි වැඩි. එතකොට අපිට කරන්න පුළුවන් දේ තමයි LDL අඩු කරගන්න. ඒතර LDL අඩු කරගන්න LDL එක්ක සම්බන්ධ නැති තෙල් තමයි මම කිව්වේ. ඔය unsaturated එහෙම නැත්නම් සංතෘප්ත නොවන මේද. ඒතකොට විශේෂයෙන්ම
එතන අපි ගත්තොත් ඔලිව් ඔයිල්, ඊට පස්සේ සන්ෆ්ලවර් ඔයිල්. ඒ වගේ ඒවා ටිකක් මේ පැත්තට බරයි. හැබැයි අපි පොල් තෙල් වල ගත්තාම පොල් තෙල් වල ඒ කියන්නේ අර දෙපැත්තට කතා කරන්නේ. මොකද පොල් තෙල් වලින් ට්‍රාන්ස්මේදී හැදෙන්නේ නැහැ. ට්‍රාන්ස්මේදී තමයි ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ ඔය LDL වැඩි වෙන්න. ඒතකොට ට්‍රාන්ස්මේදී හැදෙන්නේ රත් කරාම. එතකොට මම ඉස්සෙල්ලා කියන්නේ පොල් තෙල් වල හීට් පොයින්ට් එක වැඩි කියලා. ඒ හින්දා අපි රත් කරන්න ගන්නවා නම් පොල් තෙල් වගේ එකක් තමයි හරියන්නේ මේ කොලෙස්ටරෝල් හොඳ පැත්තට වැඩි කරගන්න. හැබැයි අපි ඩ්‍රෙසින් එකක් විදියට හරි එහෙම නැත්නම් නිතර ගොඩාක් රත් කරන්නේ නැත්නම් අපිට පුළුවන් ඔලිව් ඔයිල් එකක් වගේ මේ ගන්න නැත්නම් වෙන ඔයිල් එකක් ගන්න. එතකොට රත් වෙන්නේ නැහැ. එතකොට LDL level එක ඒ කියන්නේ ට්‍රාන්ස්මේදේ අඩු වෙනවා. එතකොට ට්‍රාන්ස්මේදේ අඩු විසින්දා LDL හැදෙන්නේ නැහැ. එතකොට මේක අර සම්බන්ධය කෙලින්ම තියෙනවා. ඔබ ගන්න තෙල් සහ ඒ භාවිතා කරන ආකාරය දෙකම එකතු වෙලා තමයි මේ කොලෙස්ටරෝල් නරක කොලෙස්ටරෝල් කොච්චර වැඩි වෙනවද කියලා තියෙන්නේ. හැබැයි අපි ගන්න තෙල් වල කෙලින්ම සම්බන්ධයක් තියෙනවා කොලෙස්ටරෝල් එක. එහෙනම් ඉතින් කොයිම වෙලාවකවත් හිතන්න එපා කොච්චර තෙල් කෑවත් අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. තෙල් කෑවොත් ප්‍රශ්නයක් වෙනවා. ඒක අද හෙට නෙවෙයි වෙන්නේ. ඔබේ ජීවිතය අවුරුදු 70ක් 80ක් ඔබ නිරෝගී ජීවත් වෙන්න ඕන නම් ඔබ හරියට ආහාර ගන්න. ඔව්. දැන් අපේ දෛනික ජීවිතයේදී අපි බොහෝ දෙනා මේ පොල් සම්බෝල කන්න කැමැත්තක් දක්වනවා. විශේෂයෙන්ම සමාජය තුළ මතයක් තියෙනවා පොල් සම්බෝල කන්න ඕනේ. පොල් සම්බෝල කන එක දිනපතා කන එක හොඳයි කියලා. තවත් සමතයක් තියෙනවා දිනපතා කන්න හොඳ නෑ තෙල් තියෙනවා කියලා. මේ මතය ගැන වෛද්‍ය විද්‍යාත්මකව ඔබතුමා කියනවා මොකක්ද? මම ඉස්සෙල්ලා රෝයින්ට කියන්නේ ආහාර කියන්නේ සංස්කෘතියක් කියලා. ඒතර අපි කන්නේ අපේ සතුට තියෙනවා. අපේ සතුට නැත්තම් කන්න බෑ. ඒතර පොල් සම්බෝල කියන්නේ අපි ආස කෑමක්. විශේෂයෙන්ම උදෑසන ආහාරයේ පොල් සම්බෝල තියෙන එක අනිවාර්යයි. ඊට පස්සේ රුවිනි ඔය දකුණු පළාතට ගියොත් එහෙම ඒ කට්ටිය මාළුත් එක්ක අනිවාර්යෙන්ම පොල් හරි පොල් සම්බෝල හරි ගන්නවා. ඒක තමයි අපේ ආහාර සංස්කෘතිය. ඒතර පොල් සම්බෝල කියන්නේ අපිට අහිතකර දෙයක් නෙවෙයි. ප්‍රශ්නේ හැම වෙලාවෙම තියෙන ගන්න ප්‍රමාණය සහ අනිත් ආහාරات එක්ක මේක මිශ්‍ර වෙන විදිහට. ඒතකොට අපේ ආහාරේ පොල් සම්බෝලයි බතුයි විතරක් තිබ්බොත් ඒක ප්‍රශ්නයක් වෙනවා. හැබැයි ඔබ උදේ ආහාරයට එළවලුත් හදලා බත් ටිකකුත් අරගෙන ඒකට පොල් සම්බෝල ටිකක් දාගත්තා කියලා ඉවරලා ඒකෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒතකොට හැම වෙලාවෙම අපි කතා කරන්න ඕන කෑම එක මොකද්ද? ඒතකොට කෑම එක කොච්චර ගන්නවද කියන ආහාරේ ඒ කෑමත් එක්ක වෙන මොනවද එකතු කරන්න කියලා. ඒතකොට ඒකට හේතුව වෙන්නේ අපේ බඩවැලට ගියාට පස්සේ බඩවැලේදී මේ කොයිම වෙලාවකවත් කෑම ටික වෙන් කරලා දිරවන්නේ. ඒ කියන්නේ දැන් ඔන්න පොල් සම්බෝල ටික ආව පොල් සම්බෝල ටික දිරවනවා. එළවලු ටික ආව එළවලු ටික දිරවනවා. තෙල් ටික ආව තෙල් ටික දිරවනවා. බත් ටික එහෙම නැහැ. ඒතකොට අපි කන්නේ මේ පොල් සම්බෝල නෙවෙයි අපි කන්නේ ආහාරයක්. ඒ කියන්නේ බත් එක්ක. ඒතකොට ඒ කෑම එක තමයි බඩට ගිහිලා දිරවන්නේ. ඒතර අපි කියමු පොල් සම්බෝලයි බතුයි එළවලුයි මාළුයි ගත්තොත් එහෙම එයාගේ කෑම දිරවන විදිහ පොල් සම්බෝලයි බතුයි ගත්ත එක්කනට එඩි වෙනස්. මොකද ඒ ආහාරයේ අර ඒ ගුලිය වෙනස්. එතකොට අපේ එන්සයිම වැඩ කරන්න ඕන විදිය වෙනස්. ඒ හින්දා පොල් සම්බෝල කෑමට කන්න මමත් හරි ආස කෑවා. මමත් සාමාන්‍යයෙන් ගෙදර පොල් සම්බෝල කනවා. හැබැයි ඒක කන්න විදිහ සහ කන ප්‍රමාණය සහ එකතු කරගන්න කෑමත් එක්ක තමයි වෙනස් වෙන්නේ. පොල් සම්බෝල කන්න බෑ කියලා එකක් නෑ. පොල් සම්බෝල හොඳයි. හැබැයි මතක තියාගන්න. පොල් සම්බෝල විතරක් නෙවෙයි අනිත් කෑමත් එක්ක එකතු කරලා තමයි ගන්න. ඔව් අනිත් කෑමත් එක්ක එකතු කරලා ඔබට ගැළපෙන විදිහට ප්‍රමාණාත්මකව තමයි මේ සියලු ද්‍රව්‍ය මිශ්‍ර කරලා අපි ආහාර ගන්න ඕනේ. දැන් සමබර ආහාර වේලක් සඳහා සාමාන්‍ය වැඩිහිටියෙකුට දිනකට කොයිතරම් තෙල් ප්‍රමාණයක් ගැනීම අවශ්‍ය වෙනවද? ඔව්. පොල් තෙල් ගත්තොත් එහෙනම් පොල් තෙල් වල ග්‍රෑම් 20ක් කියන්නේ ඒ කියන්නේ මිලිලීටර් 20ක් විතර කියන්නේ එක පුද්ගලයෙක්ගේ අර මං කිව්ව සංතෘප්ත මේද ප්‍රමාණය ඉක්මවා යනවා. මිලිලීටර් 20 පැන් හැටි ඉක්මවා යනවා. ඒ තෙල් විදිහට පොල් තෙල් විතරක්ම අපේ ඇඟට එනවා නම්. හැබැයි අපි දවසේ ආහාර ගන්නකොට තව જાති කිරි බොනවා අපි. බටර්, මාගරින්, ඒතර ඒවත් ගන්න ඕනේ. ඒතර මේ ඔක්කොම ගන්නකොට මොකද වෙන්නේ? අර ප්‍රමාණය ඉක්මනවා. හොඳම ප්‍රමාණය තමයි සාමාන්‍යයෙන් මේ සැහැඳි එකක් තමයි හොඳ ප්‍රමාණය. උපරිම දෙකකට ගිය හැකි. හැබැයි ඊට වැඩි ගිය හැටි අපි ගන්න අනිත් ආහාරات එක්ක අනිවාර්යයෙන්ම. මෙන්න මොහොතක් දෙන්න අපි වෙලාව බලමු. ඔබේ අවශ්‍යතාවයට උපරිමය කමර්ෂල් ක්‍රෙඩිට් රන් ණය. ඔව් දිනකට අවශ්‍ය පොල් තෙල් ගැන අපි පොල් තෙල් ඒතර මේ සැහැඳි මං කිව්වේ 4ක් ගිය මේ සැහැඳි තේ හැඳි.
වැරදුනොත් තේ හැඳි 4. තේ හැඳි 4 ඉක්මවා ගිය හැටි මේ ප්‍රමාණය පහිනවා. දැන් කල්පනා කරන්න ඕනේ අපි තේ හැඳි 4කට වැඩි ගන්නවද කියලා. අනිවාර්යෙන් ගන්නවලු. එතකොට පොඩ්ඩක් බලන්න ගෙදර ඉන්න අයත් එක්ක එකතු කරලා මම මේ කියන්නේ ඒතර තෙල් විදියට පොල් තෙල් විතරම යනවා නා. හැබැයි අපි තව තෙල් තියෙන ආහාර ගොඩක් දවසට යනවා. අපි මස් ගන්නවා මාළු වල ඇත්තටම හොඳ තෙල් තියෙන්නේ. මස් ගන්නවා. එතකොට මේවත් එක්ක අනිවාර්යයෙන්ම ඔබගේ ප්‍රමාණය ඉක්මනට දවසේ ඔබ පුළුවන් නම් ඔබට තේ මේ මේසෙ හැන්ද එකක ප්‍රමාණයකට සීමා වෙන්න. ඒ කියන්නේ දවසේ ගෙදර 5 දිනක් ඉන්නවනම් මේ තේ හැඳි 5කට සීමා වෙන්න පුළුවන්. ඒක තමයි හොඳම දේ. උපරිම දෙයකට ඒ කියන්නේ 10ක 5 දිනක් ඉන්න ගෙදරක තේ හැඳි මේසෙ හැඳි තේ හැඳි 10කට යන්න පුළුවන්. ඒක තමයි හොඳම කියන්නේ ප්‍රායෝගික විසඳුම මේ තෙල් සම්බන්ධයෙන්. ඔව් දැන් ලංකාව වගේ දේශගුණයක් තියෙන රටකට වැඩිපුර කොහොමද අපි වියදම් මේ වැඩිපුර මොන වගේ භාවිතා කරන්න සුදුසු වෙන්නේ මොන වගේ තෙල්ද අපේ වගේ රටක මොන වගේ තෙල්ද වැඩිපුර පාවිච්චි කරන්න සුදුසුයි කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ ආහාර සංස්කෘතියත් එක්ක ඇත්තටම අපි උයන්නනේ තෙල් ගන්න. අපි ඩ්‍රෙසින් කරන්නේ නැහැ. කියන්නේ අපිට මේ තෙල් ටිකක් ඔය සැලඩ් එකකම දාලා උඩින් දාලා ගන්න ඒ පුරුද්ද අපිට නැහැනේ. ඒ හින්දා පොල් තෙල් තමයි ඇත්තටම අපිට පාවිච්චි කරන්න පුළුවන් හොඳ තෙල් එක. එතකොට හැබැයි එකම තෙල ගන්නවට වැඩිය ඔබට පුළුවන් නම් තෙල් මිශ්‍ර කරගන්න. ඒ කියන්නේ අවශ්‍ය වෙලාවට තල තෙල් ටිකුත් ගෙදර තියාගන්න. එතකොට වෙජිටබල් ඔයිල් ටිකක් තියාගන්න. එතකොට පුළුවන් මිශ්‍ර කරාම අර සමහර ඒවායි වැඩි වෙනේම අනිත් එකෙන් අඩු කරගන්න. ඒතකොට එකම තෙලෙන් උයන්නේ නැතුව පොඩ්ඩක් වෙනස් කරගෙන යනවා නේ. එතකොට අපි භාජන ටික මාරු කරගන්නවා නේ. අපි සාම්ප්‍රදායික භාජන වලින් පොඩ්ඩක් එහා යනවා නම් එහෙම කරලා තමයි අපේ ආහාර සංස්කෘතිය ඇතුලේ අපේ කෑම හදාගන්න. එහෙම නැතුව මේක තමයි හොඳම කියලා එකක් නැහැ. ඔව් දැන් වෛද්‍යතුමනි මේ සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් ෆිෂ් ඔයිල් භාවිතා කරනවා. ඒ පිළිබඳ මොකක්ද වෛද්‍ය උද්දීපන? ෆිෂ් ඔයිල් ගත්තාම ඒ කියන්නේ මාළු වල තියෙන්නේ ඔමේගා 3. ඒකට මට දෙන්න පුළුවන් උපදෙස් දෙකක් තියෙනවා. එතකොට මාළු හැම ඇතුලේ තමයි ෆිෂ් ඔයිල් වැඩිපුරම තියෙන්නේ. ඒතර ඔබ මාළු ගන්න ඕන හැමත් එක්ක උයන්න. හැම අයින් කරන්න එපා. අපි හැම අයින් කරනවා කියන්නේම අපිට ඕනම දේ අපි අයින් කරන්නේ. ඊට පස්සේ මාළු වගේ ඔළුවේ ගොඩක් තියෙනවා මේක. ඒක හරි වැදගත් කාරණාවක්. දැන් අපි බලන් ඉන්න ගෘහිණියන්ට නේ. ඒතර ඔළුව හැම තියෙනවා. හැම තියෙන ඕන හැමත් එක්ක උයන්න. ඔළුව තියෙන විශේෂයෙන්ම ගර්භණී සමයේ හැම ඔමේගා 3 කියන්නේ ගොඩාක් ඕන එකක්. ඒතර ගොඩක් වෙලාවට මාළු ගෙනල්ලා අපි සමහර මාළු කඩෙන්ම අපි කියලා ගේන්නේ මේ හැම අයින් කරලා දෙන්න කියලා. කියන්නේ ඔබ සල්ලි වියදම් කරලා ඕන ටික විසික් කරලා එන්න. එහෙනම් හැමත් එක්ක උයන්න. හැමේ තමයි වැඩිපුරම හැමට යටින් තියෙන තට්ටුවේ තෙල් තියෙන්නේ. අනිත් එක මාළු ඔලු මාළු උයන්න පුළුවන්. ඒතර ඇත්තටම කුඩා මාළු ගන්නකොට අපි කියනවනේ ඔමේගා 3 හොඳට තියෙනවා කියලා. ඒකේ ප්‍රධාන දේ තමයි ඒකේ අපි පොඩි මාළු උයන්නේ ඔලුවත් එක්ක සහ හැමත් එක්ක. හැමයි කරන්නේ. ඒතකොට වැදගත් දේ තමයි මාළු වෙනකොට ওই දෙක. ඊට පස්සේ තමයි සප්ලිමන්ට් විදිහට අපි කරල් බොනවා. ඔමේගා 3. ඒක ගොඩක් වෙලාවට ඔය අපේ ඕස්ට්‍රේලියාවේ හරි කොහේ හරි නෑදෑයෙක් ඉන්නවනම් අපි කරන්නේ මේ මොකක් හරි කැප්සූල් එකක් නේද. එතන ඔමේගා 3 ෆිෂ් ඔයිල් කියන්නේ දෙකක්. හරි. ෆිෂ් ඔයිල් කියලා ගහලා තිබ්බට හිතන්න එපා ඒක ඔමේගා 3 කියලා. මම කියන්නේ මේ ඔමේගා 3 තමයි අපේ ඇඟට ඕන. එතකොට සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය ප්‍රමාණය තමයි මිලිග්‍රෑම් 1000ක්. එතකොට ඒක තියෙන්නේ DHA සහ EPA වශයෙන්. ඔබට පුළුවන් මේ ඔබ ගන්න එකේ මේ පැත්ත හරවලා බලලා කියන්නේ කැප්සූල් බෝතලේ තියෙනනේ බෝතලේ හරවලා බලන්න මේ EPA සහ DHA ප්‍රමාණය කොච්චර තියෙනවද කියලා. එතකොට මේක සාමාන්‍යයෙන් 1000ක් විතර ප්‍රමාණයක් නැත්තම් මේ තෙල් ඒ කියන්නේ මේකට සල්ලි වියදම් කරලා තේරුමක් නෑ මම කියන්නේ. එතකොට ගොඩක් වෙලාවට බෝතලේ කවරේ ගහලා ඇති 1000යි කියලා ෆිෂ් ඔයිල් 1000ක් කියලා. ඒක වැඩක් නෑ. අර EPA DHA හරි ඔමේගා 3 හරි 1000ක් නැත්තම් අර ෆිෂ් ඔයිල් එකට සල්ලි වියදම් කරලා වැඩක් නෑ. ඔව් වෛද්‍යතුමනි අපි අවසාන වශයෙන් දැනගන්න කැමති දැන් මේ දිනවල ගොඩක් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සමබර ආහාර වේලක් පිළිබඳව අපි කතා කරනවා. සතුටින් ජීවත් වෙන්න අවශ්‍ය නම් සමබර ආහාර වේලක් ලබා ගන්න ඕන කියලා කියනවා. දැන් අපේ දෛනික ආහාර වේලට වගකීමෙන් සෞඛ්‍ය සම්පන්නව තෙල් වර්ග තෝරා ගැනීම භාවිතා කිරීම පිළිබඳව අපේ ජනතාවට අපි බලන් ඉන්න පිරිසට මොකද්ද දෙන්න පුළුවන් පණිවිඩය? ඔව්. පණිවිඩ දෙකක් දෙනවා. තෙල් කියන්නේ අපිට අත්‍යවශ්‍ය සංඝටකයක්. අත්‍යවශ්‍ය සංඝටකයක් වුණා කියලා ඒක අපිට ඕන විදිහට ගන්නත් බෑ. ඔබට දෙන්න පුළුවන් උපදේශය තමයි පළවෙනි දේ ඔබේ තෙල් පාවිච්චි කරන භාජන මාරු කරන්න. ඒ කියන්නේ ගොඩාක් වෙලාවට තෙල් උරා ගන්න භාජනයක තෙල් හදන්න එපා.
ඔබට පුළුවන් නම් නොයලෙන බදුනක් ගෙදරට අරගෙන යන්න. ඒක තමයි මට තෙල් සම්බන්ධයෙන් දෙන්න පුළුවන් වැදගත්ම උපදෙස්. දෙවෙනි දේ තමයි කිසිම තෙලක් විශිෂ්ට නැහැ. ඔව් කිසිම තෙලක් කිසිම තෙලක් විශිෂ්ට නැහැ. සියලුම තෙල් වල අඩුපාඩුත් තියෙනවා, ගුණත් තියෙනවා. සහ කිසිම තෙලක් මම මේක තමයි ආයි කියන්නේ. මොකද මේක වැරදි විදිහට සමාජගත වෙච්ච හින්දා කිසිම තෙලක් ආයි බදින්න බෑ. ඔව්. තෙල් දාලා හදන කෑමක් කටට රස වුණාට තෙල් කෑම පරිස්සමෙන් ගන්න කියන පරිවිඩය තමයි අපිට ලබා දෙන්න ඕනේ. ඒ සඳහා අද දවසේදී අපි තෙල් පිළිබඳව, තෙල් දාලා ආහාර ගැනීම පිළිබඳව, පිසීම පිළිබඳව බොහොම සවිස්තරාත්මක වැදගත් කරුණු රසක් ඔබට ගෙනාවා. ඒ වැදගත් කරුණු රස ඔබට ගෙනෙන්නට අපිට සම්බන්ධ වුණේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ පෝෂණාංශයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය, සායනික පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිමති වික්‍රමසේකර මහත්මයාට වෛද්‍යතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙන ගමන් අයිබන් කියලා සමුදෙනවා. ඊළඟට අපි අවධානය යොමු කරන්නට සූදානම් වෙනවා අද දවසේ විනිමය අනුපාතය පිළිබඳව. විනිමය අනුපාතයේ සටහන් වන්නේ මෙන්න මේ ආකාරයට. ඕස්ට්‍රේලියානු ඩොලර් එකක් රුපියල් 198.84යි, කැනේඩියන් ඩොලර් එකක් රුපියල් 216.47යි, චයිනීස් යුවාන් එකක් රුපියල් 42.72ක් වෙද්දී යුරෝ එකක් රුපියල් 350.46යි, ඉන්දියන් රුපියලක් රුපියල් 3.43යි, ජපනීස් යෙන් එකක් රුපියල් 1.97යි, කුවේට් දිනාර එකක් රුපියල් 990.86ක් වෙද්දී සෞදි අරාබියන් රියල් එකක් රුපියල් 81.20ක් බවට පත් වෙනවා. සිංගප්පූරු ඩොලර් එකක් රුපියල් 233.18යි, ඇමරිකානු ඩොලර් එකක් රුපියල් 304.53යි විදිහටයි අද දවසේදී විනිමය අනුපාතය සටහන් වන්නේ.